දුම්රිය දෙපාර්තමේන්තුවේ කොළඹ සේවය කරපු මගේ බදුල්ල පස්සර පැත්තේ හොඳ මිතුරෙක් හිටියා. ඒ මිතුරට පෙම්වතියක් හිටියා. ඒ පෙම්වතිය සේවය කරේ බදුල්ල මහරෝහලේ හේද නිලධාරිණියක් විදිහට. ඔහු පුරුද්දක් විදිහට හැම වීකෙන්ඩ් එකම සේවය නිමා කරලා තමන්ගේ පෙම්වතිය බලන්න කොළඹ බදුල්ලට බයික් එකකින් එනවා. ඉතින් ඒ පෙම්වතියත් හැම වීකෙන්ඩ් එකේම තමන්ගේ පෙම්වතා එනකම් මඟ බලාගෙන ඉන්නවා. ඔහුම කාලයක් ගියා. මේ සම්බන්ධය හරි අපූරුවට ගලාගෙන ගියා. ගෙවල් වලින් පවා මේ සම්බන්ධය දැනගෙන විවාහයට දින පවා යෝජනා වෙලා තිබේ. මේ පෙම්වතා වීකෙන්ඩ් එකේ තමන්ගේ පෙම්වතිය බලන්න බයික් එකකින් කොළඹ ඉඳලා බදුල්ලට එද්දි හරි අනපේක්ෂිත විදිහට දරුණු රියානුතුරකට ලක් වෙනවා. ඒ රියානුතුරට ලක් වෙලා ඔහුගේ කකුල් දෙකට බරපතල හානි සිද්ධ වෙනවා. දන්නවද? මේ අනතුරු නිසා මොහුට වසර කීපයක් එක්තැන්වීම සිද්ධ වෙනවා. දිනෙන් දින ඔහුගේ ආබාධිතත්වය එන්නම වැඩි අතට හැරෙන්න ගන්නවා. මුලින් හැම සතියන්තේම ඔහුව බලන්න එන පෙම්වතිය මාසෙකට පාරක් ඔහුව බලන්න එන්න ගන්නවා. දවසකට කෝල් 10ක් 15ක් දීලා දුක සැප හෙව්ව කෑවද බෙහෙත් බිව්වද කියලා හෙව්ව පෙම්වතිය දවසට එක කෝල්යක් ගන්නවා. අවසානයේ සතියට එක කෝල්යක් වෙනවා. අවසානයේ කෝල් එකක් නැතිවම ඉන්න සිද්ධ වෙනවා. ඔය අතරේ ඔහුගේ බාහිර රෝගී තත්ත්වයට වැඩිය හිත රෝගී වෙන්න ගන්නවා. හිත ගිලන් වෙන්න ගන්නවා. ඔහු එන්නම අසරණ වෙනවා. මේ අතරේ තමන්ගේ පෙම්වතිය එන්නම දවසින් දවසම වෙනස් වෙන්න ගන්නවා. ඇය ඈත් වෙන්න ගන්නවා. ඇය ඔහුව මගහරින්න ගන්නවා. මේ සියල්ල හරි උපේක්ෂා සහගතව මේ ඇඳට වෙලා ඉන්න එක්තැන් වෙලා ඉන්න මේ පෙම්වතා දරාගෙන ඉන්නවා. මේ අතරේ මේ හෙද නිලධාරිනියට තමන්ගේ රෝහලේම වැඩ කරන වයසින් වැඩි වෛද්‍යවරයෙක් ටිකෙන් ටික ලං වෙන්න ගන්නවා. මොනම වෙලාවකවත් ඔහු ඇයට තමන් විවාහක පුද්ගලයෙක් තමන්ට දරුවන් තිදෙනෙක් ඉන්න බව ඇයට හැඟීම දෙන්නේ නැහැ. හඟවන්නෙත් නැහැ. ඔහුට අවශ්‍ය වෙන්නේ මේ ගෑනු ළමයා ලස්සන හින්දා මේ හෙද නිලධාරිනියත් එක්ක අනියම් නැසුරක් පවත්වන්නටම පමණයි. ඔහු වෛද්‍යවරයෙක් නිසා මේ හෙද නිලධාරිනියත් ටිකෙන් ටික ඔහුට ලං වෙන්න ගන්නවා. ඔවුන් දෙදෙනා රෝහලෙන් පිට හම්බ වෙන පළවෙනි හමුවීමේදීම ඇයත් මේ වෛද්‍යවරයා අතින් ගැහණියක් බවට පත් වෙනවා. වරින් වර මේ වෛද්‍යවරයාගේ ඕනෑ එපා කම්මලට මේ හෙද නිලධාරිනිය පාවිච්චි වෙන්න ගන්නවා. ඇයට මේ සියල්ලම වැටහෙන වෙලාවෙද්දී ඇය ගොඩක් පමා වැඩි. ඊට සති කීපයකට පස්සේ අර වෛද්‍යවරයාගේ බිරිඳ සහ දරුවන් රෝහලට පැමිණිලා රෝහලේ ක්වාටර්ස් වල නතර වෙන්න ගන්නවා. එතකොට තමයි අර ගෑනු ළමයා හරියටම දැනගන්නේ මේ වෛද්‍යවරයා බැඳලා ළමයි ඉන්න පියෙක් කියලා. දන්නවද? ඇය හැඬු කඳුලින් ජීවත් වෙන්න ගන්නවා. ඔය අතරේ අර පෙම්වතා ඇයට කෝල් කීපයක් ගන්නවා. ඇය ආන්සර් කරන්නෙම නැහැ. බැරිම තැනේ පෙම්වතා ආන්සර් කරනකම් එක දිගටම ඇමතුම් කීපයක්ම ගන්නවා. බැරිම තැනේ ගෑනු ළමයා හෙද නිලධාරිනිය ආන්සර් කරනවා. ආන්සර් කරලා දන්නවද කියන දේ? තමුසෙ වගේ අබ්බගාතෙක් එක්ක කොහොමද ওই මම පවුල් කන්නේ කියලා. එහෙම කියලා ඒ හෙද නිලධාරිය නැත්නම් තමන්ගේ කලින් පෙම්වතිය දුරකථනය විසන්ධි කරනවා. ඒ ගෑනු ළමයා කියපු ඒ අබ්බගාත කතාවත් එක්ක ඔහු මානසිකව කඩන් වැටෙනවා. නොකනදී කල්පනා කරනවා. තමුසෙ වගේ අබ්බගාතයෙක් එක්ක ජීවත් වෙන්නේ කොහොමද කියලා අර තමන්ගේ පෙම්වතිය කියපු කතා මතක් කර මහරෑ මුළුල්ලෙම ඔහු විඳවන්න ගන්නවා. බැරිම තැන ඔහු පෑනක් අතට අරගෙන කොළයක තමන්ගේ ආදරය පටන් ගත්ත තැන ඉඳලා ආදරය අවසන් වෙච්ච තැන දක්වා ලියුමක් ලියන්න ගන්නවා. අවසානයේ ඔහු තීරණය කරනවා සියදිවි හානි කරගන්න. එදා රාත්‍රියේදී ඇත්තටම ඔහු නිදිපෙටි විශාල ප්‍රමාණයක් දීලා සියදිවි හානි කරගන්නවා. දන්නවද? ඇය සේවය කරන රෝහලට උදේ පාන්දර ඒ සිරුර රැගෙනවා. දන්නවද? ඇය උදෑසනම සේවයට වාර්තා කරනවා. එදා ඇයට ඉහළ නිලධාරිනියගේ ඉල්ලීමකට හදිසි මරණ පරීක්ෂා කටයුත්තක් සඳහා වෛද්‍යවරයෙකුට සහාය වෙන්න සිද්ධ වෙනවා. ඒ ස්ථානයට ගිහිල්ලා සුදු රෙද්දෙන් වහලා දීපු රෙද්ද අයින් කරන්න වෙන්නේ ඇයටමයි. ඇය ඒ රෙද්ද අයින් කරනවත් එක්කම ප්‍රාණය නිරුද්ධ වෙච්ච තමන්ගේ පෙම්වතා දකිනවා. ඇය ඉදිරිපිටම අර තරුණයගේ
මරණ පරීක්ෂණය පටන් ගන්නවා. පෙම්වතා දැක්කත් කඳුළු තද කරගෙන ඇය කිසිම වෙලාවක දන්න හඳුනන බවක් අඟවන්නෙම නැහැ. සිරුර කපන්න අවශ්‍ය කරන බ්ලේඩ් කුඩා පිහි සියලුම දේ එකින් එක ඇය වෛද්‍යවරයට දෙන්න ගන්නවා. ඇය ඉදිරිපිට මර තරුණයගේ සිරුර කපලා විවෘත කළා ඊට අදාළ සියලුම පරීක්ෂණ ටික ඉවර කරනකම් කඳුළු දරාගෙන මතකය තද කරගෙන කඳුළු බිඳුවක්වත් හෙලන්නේ නැතුව ඇය වෛද්‍යවරයට සහයෝගය ලබා දෙනවා. අවසානයේ එතන හිටපු නිලධාරියෙක් සිරුර පරීක්ෂා කළා. ඒ ගලවපු ඇඳුම් වල තිබ්බ සාක්කු බලන්න ගත්තා. ඒ සාක්කුවේ තියෙනවා අර කලින් දවසේ ලියපු පිටු ගානක දිග ලියුම. ඒ ලියුමේ නිලධාරිය අරන් අර හැමෝම ඉස්සරහා කියවන්න ගන්නවා. පිටු කීපයක් ලියපු ලියුමේ අවසාන පිටුවේ අවසානයේට ඔහු මෙන්න මේම ලියලා තිබුණා. "සුදුනෝනා මම මැරුණු දවසට මගේ සෝන ළඟට එක පාරක් පුළුවන් නම් ඇවිත් යන්න." ආමල දවසට සොහොන් පොත ළඟට එනු මැන මොහොතක් කාටත් හොරා එතමනයක් නැති ඔබට කොයි තරම් ප්‍රේම කෙරුවද කියා මතක ඇහැරෙයි එදා මාව විතරයි ඕනේ කියලා බලෙන් වාගේ ලබාගත්තා එපා කියලා සිතුරුදා මාව දාලම ගියා ඉන්න තැනක ඉනු මැන හොඳින් හිතේ කහටක් නොමැත දැන්නම් තනික